Hello guys, අද මම ගෙනාවේ full scenario එකක් right BTC USD එකේ මගේ තියෙන full count එකයි මම දැන ටෝච් කරන් ඉන්න හැම scenario එකම right මේක මම ඉන්නේ දැන් weekly chart එකේ මගේ major count කලින් වීඩියෝ එකක් තියුවා මේක මගේ financial advice එකක්වත් එහෙම මොකක්වත් නෙවෙයි මේක ඇවිල්ලා මගේ knowledge එකත් එක්ක මගේ view එකේ පේන විදිහට මම කාපු count එක right එතන මෙතන මම අරන් තියෙන්නේ මේක 1 week chart එකේ ඉන්නේ right 1 week chart එකේ ඉන්නේ full history එකම අරන් ගත්තොත් මෙතන අරන් තියෙන්නේ මම double six එකක් යන විදියට. එතකොට මෙතන wave A එකට impulse එකකින් ඉවර වෙලා 1 2 3 4 5 right මේ 3 එක ගත්තේ 1 2 3 4 5 right 3 ඊට පස්සේ 4 5 right ඊට පස්සේ එතකොට එන්නේ මෙතන 1 2 3 4 5 wave C එක මෙතනින් ඉවරයි. simple 6 එකේ මෙතනින් ඉවරයි කියලා අරන් තියෙනවා right ඊට පස්සේ ආයි මෙතන x wave එකට right මෙතන x wave එකට running flat එකක් අරන් තියෙන්නේ right ඒ කියන්නේ මෙතන A B C right මෙතන B එක ඉන්නේ මෙතන right B එක ඉන්නේ මෙතන right එතකොට මෙතන අරන් තියෙන්නේ මම A B C right ඊට පස්සේ ආයි simple 6 එකකින් wave C එක wave B එක ඉවර කරලා තියෙනවා right මෙතන expanding flat එකකට level ඇවිල්ලා තිබ්බත් මෙතන expanding flat එකක් වුණේ නැහැ right running flat එකේ level reach කරලා තියෙනවා right මම පෙන්නන්නම් මෙතන running flat එකට level reach කරලා තිබ්බා right ඒ කියන්නේ මෙතන confirm කරගන්න පුළුවන් මෙතන running flat එකක් තමයි ගිහිල්ලා තින්නේ කියලා right ඊට පස්සේ දැන් යන්න තියෙන්නේ wave W එකක් right දැන් යන්න තියෙන්නේ wave W එකක් ඒ කියන්නේ මෙතන ආයි simple 6 එකක් තමයි හැදෙන්න ඕන right ඒ කියන්නේ මෙතන wave A එක complete කියලා අරන් මෙතන wave B එක දැන් bear market එකක් තමයි start වෙලා තියෙන්නේ කියලා අපිට දැන් ගන්න වෙන්නේ bear market එකක් start වෙලා කියලා තමයි right සාමාන්‍යයෙන් මේ simple 6 එක සාමාන්‍යයෙන් 3,83,000 ඊට පස්සේ 1,55,000 8 ලක්ෂ ගාණක් වුණත් යන්න පුළුවන්. ඒ කියන්නේ මේක long term right. මෙතන wave B එක ඉවර වෙලා wave C එකේ තමයි අපිට හොඳ move එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ all coins වලත් bitcoin එකෙත් right. මෙතන මම wave මේ ටික ගත්ත විදිය පැහැදිලි කරා. බලමු one day කියලා මේ wave A එකේ right. එතන මම අරන් තියෙන්නේ simple 6 එකකට impulse wave එකක් right. impulse wave එකේ wave 1 එකට impulse wave එකක් right 1 2 3 4 5 1 එකට වෙලා ආයි running flat එක ඉවර කරපු විදියට right ඊට පස්සේ ආයි wave 3 එකට 1 2 3 4 5 right wave major wave 3 එක right මේ තියෙන major wave 3 එක මේකේ wave major impulse එකේ wave 3 එක මෙතන ඉවර කරපු විදියට තමයි අරන් තියෙන්නේ right මේ තමයි major wave 3 එකේ sub wave ටික right ඊට පස්සේ ආයි මෙතන මම fourth wave එක right මෙතන double 3 එකක් right මෙතන ABC ABC W wave එකට වෙලා ආයි flat එකකින් x wave එකට කරපු විදියට right x wave එකක් විදියට ඉවර කරලා ආයි triangle එකකින් W wave එක ඉවර කරපු විදියට right එතකොට මෙතන double 3 එකකින් wave 4 එක ඉවර වෙලා ආයි මෙතන fifth wave එකට right යා fifth wave එකට one impulse wave එක තමයි අරන් තියෙන්නේ right 1 2 1 2 3 4 5 3 4 5 right fifth එක major wave fifth එක right ඒ කියන්නේ major wave fifth එකේ මෙන්න මේ major wave fifth එක කියන්නේ මෙන්න simple 6 එකේ මම කලින් ඉඳලා මම පෙන්නපු මෙතන 1 2 3 4 5 ඒ major fifth එක ඉවරයි right එතකොට දැන් ඉවර වෙලා තියෙන්නේ wave A එක දැන් තියෙන්නේ wave B එකක් හැදෙන්න right wave B එකක් ඕනම correction pattern එකක් හැදෙන්න පුළුවන් මම මෙතන දැනට count එකක් ගාගෙන තියෙනවා scenarios දෙකක් ඉන්නේ මෙතන ආයි මම පෙන්නන්නම් මෙතන තව දෙයක් මෙතන මේ time zone එක right මේ time zone මේක තමයි wave B එකේ minimum time zone එක right සාමාන්‍ය common time zone එකක් විදිහට අපිට බලන් ඉන්න පුළුවන් 2026 මයි මාසේ right මේ මයි මාසෙන් පස්සේ low එකක් හැදිලා යන්නත් පුළුවන් නැත්නම් මෙතන triangle count එකකින් triangle එකක් හැදිලා යන්නත් පුළුවන් right ඒ කියන්නේ මෙතන මම පෙන්නනවා right මෙන්න මේ time zone එක ඇතුලේ යන්න පුළුවන් right ඒ කියන්නේ මෙන්න මෙහෙම හැදිලා යන්නත් පුළුවන් නැත්නම් මෙතන තව side එකේ ගිහිල්ලා මෙහෙම හැදිලා යන්නත් පුළුවන් right එතකොට මම මෙතන wave B එකට අරන් තියෙන count එක පෙන්නන්නම් මෙතන මම අරන් තියෙන්නේ flat එක මේ expanding flat එකක් right expanding flat එක wave A එක මෙතන ඉවර වෙලා right දැන් මෙතන expanding flat එකක්. ඒ කියන්නේ මෙන්න මේ wave B එකට right major wave B එකට expanding flat එකක් අරන් තියෙන scenario තමයි මේක right 1 2 3 4 5 leading diagonal wave A එක ඊට පස්සේ wave B එක triangle එකකින් ඉවර වෙලා simple 6 එකකින් wave A එක ඉවර කරපු විදිහට ආයි මෙතන මම simple 6 එකකින් wave B එක ඉවර කරපු විදිහට තමයි අරන් තියෙන්නේ right ඒක මේ තියෙන්නේ expanding flat එක in on levels right ඒ කියන්නේ මෙන්න මේ zone එක expanding flat එක සාමාන්‍ය wave B එකේ යන්න පුළුවන් common zone එක right ඒ zone එකෙන් තමයි market එක reject වෙලා දැන් ලොකු dump එකක්. එතකොට මම wave C එකට impulse wave එකක් අරන් තියෙන්නේ. wave C එක motive wave එකක් වෙන්න ඕනේ. එතකොට මෙතන මම අරන් තියෙන්නේ 1 2 3 4 5 ABC 1 2 එක ඉවර වෙලා 1 2 3 එක right ඒ කියන්නේ 3 එකේ sub wave 4 එක තමයි දැන් ඇතිගෙන තියෙන්නේ. දැන් reject වෙගෙන තියෙන්නේ right. මම මෙතන 1 2 3 4 5 right
එතකොට දැන් හැදින්නේ wave major wave. ඒ කියන්නේ මෙන්න මේ 1 2 එකේ right. මෙන්න මේ 1 2 එකේ sub wave එක right. 1 2 3 4 5. මෙතන සාමාන්‍යයෙන් මෙන්න මේ simple 6 sorry මේ 3 එක මෙන්න මේ high එක break කරන් එන්න පුළුවන් right. ඒ කියන්නේ 74374 තියෙන low එක break කරන් මේ 3 5 එක. ඒ කියන්නේ මේ major 3 එක break major 3 එක හැදෙන්න පුළුවන් right. ඊට පස්සේ මම පෙන්නන්නම් මෙතන triangle count එක right. මගේ triangle count එක මෙතන wave B එකට අරන් තියෙන major wave B එකට අරන් තියෙන triangle count එක. ඒකත් මේ simple 6 එකකින් තමයි ගත්තේ. double 6 එකක් මේකට ගත්තේ right. double 6 එකක් මේකට ගත්තේ wave B එකට double 6 එකක් අරන් C එකට simple 6 එකකින් මෙතන ඉවරයි කියලා අරන් තියෙන්නේ right. sorry wave A B C right. මෙතන ඉවරයි කියලා අරන් තියෙන්නේ. එතකොට දැන් up වෙන්න තියෙන්නේ දැන් up වෙන තියෙන wave එක wave D එක right. wave D එක තමයි දැන් up වෙන්න තියෙන්නේ right. මෙතන wave A B C කියලා පොඩි simple 6 එකක් හැදිලා ආයි මෙතන wave ABC කියලා අරන් ආයි wave major wave C එක start වෙන්නත් පුළුවන් right. එතන මේ counting invalid level එක වෙන්නේ මේ high එක right. මේ high එක කියන්නේ 74649 මම කලින් පෙන්නපු high මේක break කරොත් wave B එකේ major flat එක wave 3 එක මම කියවනේ මෙතන මේ high එක break කරයි කියලා මේක වැඩ කරොත් මේ කියන්නේ wave 5 5th එක වැටුනොත් මේ high එක break වෙයි සමහර විට right. එතකොට මේ triangle count එක invalid වෙනවා right. එතකොට බලන් ඉන්න වෙන්නේ අපිට මෙන්න මේ major wave B එකේ flat count එක. කියන්නේ expanding flat count එක බලන් ඉන්න වෙන්නේ right. Thanks for watching.